අද මම ඔයාලට කියලා දෙන්නේ ශිරාබෙරු සහ සගසු කියන ක්‍රියාපද දෙක පිළිබඳ. ඉතින් මේ ශිරාබෙරු සහ සගසු කියන ක්‍රියාපද දෙකේ අර්ථය හොයනවා කියන එක. හැබැයි මේ දෙක අතර යම් වෙනසක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ශිරාබෙරු කියන ක්‍රියාපදය ගත්තම මේ ක්‍රියාපදයෙන් අර්ථවත් කරන්නේ යම්කිසි තොරතුරක් සොයනවා. එහෙම නැත්නම් යම්කිසි දෙයක් පිළිබඳ දැනුමක් සොයනවා කියන අර්ථය. ඒ කියන්නේ යම්කිසි මූලාශ්‍රයක් සොයාගෙන, ඒ කියන්නේ යම්කිසි මූලාශ්‍රයක් ඔස්සේ පොත්පත් සංග්‍රහ, පුවත්පත්, අන්තර්ජාලය, වාර්තා ලියකියවිලි මෙන්න මේ වගේ දෙයක් ඔස්සේ යම්කිසි දෙයක් පිළිබඳ සොයනවා නම්, එහෙම නැත්නම් යම්කිසි දෙයක තොරතුරු සොයනවා නම් අපි මෙන්න මේ වගේ අවස්ථාවල ශිරාබෙරු කියන වචනේ පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ඉන්ටර්නෙට් ඔදේ නිහොන්න බුන්කාについて調べます. අන්තර්ජාලයෙන් ජපානයේ සංස්කෘතිය පිළිබඳ සොයනවා. තවත් උදාහරණයක්. ජිෂෝදේ කන්ජිの意味を調べます. ශබ්දකෝෂයෙන් කන්ජි වල තේරුම් සොයනවා. ඉතින් මෙන්න මේ වගේ ආකාරයට තමයි අපි ශිරාබිමස් කියන ක්‍රියාපදේ පාවිච්චි කරන්නේ. ඊළඟට සගසු, සගසිමස්. ඉතින් මේ සගසු කියන ක්‍රියාපදේ ගත්තම මේකෙන් අර්ථවත් කරන්නේ අපිට අවශ්‍ය වූ පුද්ගලයෙක්, එහෙම නැත්නම් අවශ්‍ය ස්ථානයක්, එහෙම නැත්නම් අවශ්‍ය යම්කිසි දෙයක් සොයනවා කියන අර්ථයෙන් තමයි මේ සගසිමස්, සගසු කියන ක්‍රියාපදේ පාවිච්චි කරන්නේ. ඊට අමතරව අපි ළඟ තිබිලා නැති වුණු යම්කිසි දෙයක් සොයනවා කියන අර්ථිනුත් අපි මේ සගසු කියන ක්‍රියාපදය පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාට රාමෙන් කන්න රාමෙන් කඩයක් හොයාගන්න ඕන. ඔයා කියනවා රාමෙන් යසන් ඕ සගසිමස්. තවත් උදාහරණයක්. ඔයා හිතන්න ඔයා ළඟ යතුරක් තිබිලා නැති වුණා කියලා. එතකොට ඔයාට ඒ යතුර හොයාගන්න ඕන. ඔයා කියනවා යතුර හොයනවා කියලා. කගියෝ සගසිමස්. යතුර සොයනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට සගසු කියන ක්‍රියාපදේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වෙනස තමයි ශිරාබිමස් සහ සගසිමස් කියන ක්‍රියාපද දෙක අතර තියෙන්නේ.